ඔබ සියලු දෙනාටම සුබ දවසක්. කැලණිය විශ්වවිද්‍යාලය, යුනිවර්සිටි කොලෙජ් ලන්ඩන් සහ ඩිග්‍රී ප්ලස් ආයතන හා එක්ව සයමසක් පුරාවට O-level විභාගයට මුහුණ දීමට සිටින සිසුන් සඳහා සිදු කළ කැපැසිටි බිල්ඩින් ප්‍රෝග්‍රෑම් එකේදී දරුවන්ගේ ඉගෙනුම් ගැටලු පිළිබඳ පර්යේෂක, මනෝවිද්‍යා උපදේශක සහ මනෝවිද්‍යා චිකිත්සක, දේශක හා ලේඛකවරයෙක් වන ඩොක්ටර් ප්‍රියන්ත නවරත්න මහතාගේ හරවත් දේශනයක් අප ළමයින්ට ලබා දුන්නා. ඒ දේශනයෙන් කොටසක් ඔබටත් ගැනීමටයි අපේ මේ සූදානම. මනෝවිද්‍යාත්මක එක උපායක් මම සකස් කළා. ඒකට මම හඳුන්වන්නේ ඉලෙක්ට්‍රෝන වලාවේ උපාය කියලා. ඉලෙක්ට්‍රෝන පරමාණුක වටේ තියෙනව නේද ඉලෙක්ට්‍රෝන වලාව. මොකක්ද ඒකේ ආරෝපණය? යනද රිනද? රින ආරෝපණ පිළිච්ච ඉලෙක්ට්‍රෝන වලාවල් කියනවා. මැද තියෙනවා ධන ආරෝපණ සහිත මොනවද? ප්‍රෝටෝන. ධන ආරෝපණ සහිත ප්‍රෝටෝන තියෙනවා. ඔයාගේ ජීවිතයේ ඕනෑම ඍණාත්මක සිද්ධියක ඔයාට දුක හිතෙන කනස්සලටපත් වෙන ඕනෑම සිද්ධියක් ඇතුලේ පුතේ තියෙනවා ධනාත්මක කාරණාවක්. තේමත් මම කියන්නේ. ඒක හරියට ඍණාත්මක ඍණ වලාවකින් පිළිච්ච ඉලෙක්ට්‍රෝන වලාව ඇතුලේ තියෙන ප්‍රෝටෝන වගේ අපි හැම තිස්සෙම එල්ලෙන්නේ අර ඍණාත්මක කොටසක් එක්ක. හැබැයි ඕනෑම සිද්ධියක පුතේ ධනාත්මක කොටසක් තියෙනවා. අදින් පස්සේ ඔයා දුකටපත් කරන වෙහෙසටපත් වෙන ඕනෑම ඍණාත්මක සිද්ධියක් ඇතුලේ තියෙන ධනාත්මක කොටස අල්ල ගන්න බලන්න. මම දැන් ඒක හොඳටම කරන තැනක් තමයි බන්ධනාගාරය. බන්ධනාගාරය කියන්නේ ඍණාත්මක ජීවිතයක් නේ. ඒක ඇතුලේ මම මේගොල්ලන්ට කියනවා දැන් ඔයගොල්ලන්ට ගෙදර වැඩ නැහැ. සල්ලි හම්බ කරන්න නැහැ. සමාජයේ එක වැඩ කටයුතු වලට යන්න නැහැ. දැන් මේක ඇතුළට වෙලා තිරමැදිලා තුන අපි ආරණ්‍යයකට ගියා කියලා හිතාගෙන භාවනා කරමු මේක ඇතුලේ. නැත්තම් සමාජයට වෛර කර ඉන්නේ. සමාජයට වෛර කරන එක නවත්තලා අපි භාවනා කරමු, රිලැක්ස් කරගමු. මේ ලැබිච්ච බන්ධනාගාර ජීවිතේ ධනාත්මකව ගමු. තේරෙනවද මම කියන්නේ? ඒ වගේ පුතේ ජීවිතේ ඕනෑම ඔයාගේ ඍණාත්මක සිද්ධියක් ඇතුලේ තියෙනවා ධනාත්මක කාරණාවක්. ගුරුවරයෙක් බැන්නොත්, අම්මා තාත්තා බැන්නොත් අයියෝ මට බැන්න කියලා ඔළුව අවුල් කරන් ඉන්නේ නෙමෙයි. ඇයි මට බැන්නේ? මගේ මොන අඩුවක් නිසාද බැන්නේ? මගේ අඩුව හදන්න නේද බැන්නේ? ඒ අඩුව තියාගෙන මම තවදුරටත් ඒක කළොත් මම නේද අමාරුයි වැටෙන්නේ. එහෙනම් මම ඔයාලට ගන්න තියෙන එතනින් බැන්න කියලා දුකටපත් වෙන එක නෙමෙයි. බැන්නේ ඇයි කියලා ඒක තේරුම් අරන් ඒක ඇතුළේ ඔයාලට පුළුවන් නිවැරදි වෙන්න යහපත් පුද්ගලයෙක් වෙන්න. පැහැදිලිද? ඒ නිසා ජීවිතේ වෙනස් කර ගැනීම තමයි මෙතන තවදුරටත් ඔබට අවශ්‍ය වෙන්නේ. එතකොට ස්වයං විනය ස්වයං විනයක් ඇති කර ගන්නවා කියන්නේ පුතේ අම්මා තාත්තා බලන් ඉන්න නිසාවත් ගුරුවරු බලන් ඉන්න නිසාවත් හොඳට හැසිරීම නෙමෙයි. කවුරුවත් බලන් නොඉන්න වෙලාවේ පවා ඔයා හරි දේ කරන්න හරියට හැසිරෙන්න ඉගෙන ගන්න. පොලිමක් තියෙන තැන්වල පොලිමක ඉන්න පුරුදු වෙන්න. වරදක් වුණොත් පුතේ සමාවෙන්න කියන ලැජ්ජ වෙන්න එපා. ලංකාවේ මිනිස්සු ගොඩක් සමාවෙන්න කියන්නේ නැහැ. හරි මාන්නේ ජීවත් වෙන්න. ඔයාගේ වරදක් වුණොත් පුංචි කාලේ සමාවෙන්න කියන වචනේ කියන්නේ ලැජ්ජ වෙන්න එපා. අගය කිරීම කියන එක අද මේ රටේ මිනිස්සුන්ගේ අගය කිරීම කියන එක හරිම අල්පයි. අම්මා රස කෑමක් හදලා දුන්නොත් පුතේ ගෙදරින් පටන් ගන්න අනේ අම්මලා හරිම රසයි අම්මා උයලා දුන්නාද කෑම කියලා අගය කරන්න. තාත්තා කොහෙද ට්‍රිප් එකක් එක්කන් ගියාම ඒ දාඩිය මහන්සියෙන් හම්බ කරන සල්ලි වලින් ඔයාලට කැපකිරීම කරන්නේ. ඒක අගය කරන්න. මම දවසක් පුතේ මගේ රාජකාරී ජීවිතේ රැකියාව කරලා මම දවසක් රැකියා ස්ථානයේ මම වාහනේ පිටත් වෙනවා. ටිකක් පරක්කු වෙලා වාහනේ පිටත් වෙලා පැය භාගයක් විතර ගියාට පස්සේ තමයි මට මතක් වෙනවා අත්‍යවශ්‍ය ෆයිල් එකක් මට ගන්න අමතක වුණා. මම ආපහු අරගෙන ගියා මයි කාර්යාලයට. යනකොට අර පුද්ගලික ආරක්ෂක මහත්තයෙක් තමයි ඒක බිල්ඩින් එකම ගොඩනැගිල්ලම භාග වෙන්නේ. මම අවේලාවෙන් ආපහු ගියේ. එතකොට රෑ 7:00ට විතර. ඒ ආරක්ෂක තාත්තා කෙනෙක්. ඔයාලා වගේ දරුවෝ ඉන්න තාත්තා කෙනෙක්. ඔය ගොඩක් උතුරු මැද පළාතේ වගේ එයාගේ පවුල තියෙන කොළඹ රස්සාව කරනවා. මේ තාත්තා මං එනවා දැකලා එකපාරට කලබල වෙලා අතේ තිබිච්ච මොකක්ද දෙයක් ලාච්චුවට දාගත්තා. දාලා ලාච්චුව වහන්න හදුවොත් වහගන්න හම්බුන්නේ නැහැ කලබලෙට. මං කොහමද ආපහු ඉස්සෙකට යනවා මට යතුරු දෙන්න කියලා. මෙයා නැගිටලා යතුරු කරගෙන ගන්න බිත්තිය පැත්තට හැරෙනකොට මට සැකයක් එනවා මෙයා මොනවද මගේ ආරක්ෂක නිලධාරියා මොනවද කරන්නේ කියලා මං බැලියුද නිසා මං ඔළුව දාලා බැලුවා.
මොකද්ද මෙයා මං වෙනවා දැකලා හංග ගත්තේ ලාජ්ජුවට දාලා. පුතේ පාම් පෙත්තකුයි හකුරු කෑල්ලක්. මේ තාත්තා රැයට කන හිටියා. හම්බ කරන සියලුම සල්ලි තමන්ගේ දරුවන්ට උගන්වන්න යවලා තාත්තා හකුරු කෑල්ලක් එක්ක පාම් පෙත්තක් කාලා රාත්‍රිය ගත කරන්නේ. මේ තමයි පුතේ අපේ අම්මලා තාත්තලාගේ ජීවිතය. එහෙව් කැපකිරීම කරන්නේ ඒගොල්ලෝගේ ගමන්ට වැඩි දුරක් ඉස්සරහට යවන්න. ඒ නිසා ජීවිතේ අම්මා තාත්තට වැඩිය ගුරුවරුන්ට වැඩිය කියන්නේ ඒගොල්ලෝ තමයි වල ජීවිතේ සැබෑ ආරක්ෂකයෝ. ඊට එහා සමීපතම හොයාගන්න යන්න එපා ඔය වයසේදී. ස්ථිර වශයෙන්ම වර්ධිනවා. අම්මට තාත්තට හංගන්න කියලා යම් ගමනක් යන්නේ යාළුවෙක් කතා කළොත් මම දැන් කියපු කතාව ඔයා මතක තියාගන්න. මේ තමයි මාව විනාශ කරන්න හදන පළවෙනි සංඥාව. පාප මිත්‍රයාගේ පළවෙනි සංඥාව තමයි මොකද්ද? අම්මට තාත්තට හංගන්න කියන්නේ. ගුරුවරුන්ට හංගන්න කියන්නේ. ඒ නිසා පාප මිත්‍රයා වඩාත් බලවත් වෙන දවසක් තියෙනවා පුතේ. තමයි ප්‍රධාන විභාග අවසන් වෙන දවස. තේරෙනවද මං කියන්නේ? ඉස්කෝලේ නිමාඩු දෙන දවස. පාප මිත්‍රයා බලවත් වෙන දවස. මම පොලිස් දෙපාර්තමේන්තුවේ දේශනවලදී මම ගොඩාක් කතා කරලා තියෙනවා පොලිස් නිලධාරීන්ට. අන්නේ දවස පිළිබඳව සෝදිසියෙන් ඉන්න. දරුවෝ පළවෙනි වරට කරදි දෙයකට යොමු වෙන දවස බවට පත් වෙලා තියෙනවා. සමහර දරුවෝ විභාග ඉවරලා අන්තිමට ගෙදර යන දවසේ පුතේ සමහර දරුවෝ අපි දැකලා තියෙනවා පාසලේ තියෙන යම් දේවල් විනාශ කරලා යන්නේ. අපි මේ අධ්‍යාපනයකින් හදන්නේ එහෙම දරුවෝද? ඒ නිසා පුතේ පොදු දේවල් වලට ආදරය කරන්න, සබාධමයට ආදරය කරන්න. අද මුහුද ගත්තොත් වර්ග සැතක්මක් ඇතුලේ ප්ලාස්ටික් පොලිතින් කෑලි 46000ක් විතර තියෙනවා. කවුද ගෙනිහිල්ලා තියන්නේ මාළුද? මේ උසස්යයි සම්මත මිනිස්සයා තරම් මේ සබාධමයට හානි කරන්නේ වෙන කවුරුවත් පුතේ. සත්තු තාම සබාධමයට එකඟයි. දියුණුවයි කියන මිනිස්සයා දියුණුවේ නම් මේ මොනතරම් විනාශයක් කරනවද? මේ සත්ත්ව සංහතියට ගහකොළ සියලුම දේවල් වලට පුතේ ස්වභාවික අයිතියක් තියෙනවා තමන්ගේ වර්ගය හො කරගන්න. එළවලු, පළතුරු, ඇට වලින්, දණ්ඩකින් යනාදී වශයෙන් මුල් වලින් පැල හට ගන්නවා. විද්‍යාව දියුණු කරලා අන්තිමට බීජ වල තියෙන රෝපණ ශක්තියක් දැන් නැති කරලා තියෙනවා. සමහර බීජ හැදෙනවා ඒවැ කරල් වල හැදෙන ඇට වලින් ඊළඟ පැලයක් එන්නේ නැති තත්ත්වයකටපත් කරලා විද්‍යාවේ දියුණුව. කොහාටද යන්නේ? විද්‍යාවේ දියුණුව කියන්නේ මිනිස්යාගේ මානසික ගුණධර්ම වල පරිහානිය වෙන තත්ත්වයකටපත් වෙලා තියෙන්නේ. Tamanට සල්ලි එනවා නම් ඕන තරම් දේවල් කරන්න මිනිස්සු ලැහැස්ති දැනක ඉන්නේ. ඒ නිසා පුතේ මේ ධර්මද්වීපයේ කියපු රට වෙනසෙන තැනට ඔයගොල්ලෝ දෙදගෙන යන්න එපා. ඔයගොල්ලන්ගේ පරම්පරාවෙන් පුළුවන් මේ දේ වෙනස් කරන්න.